හයි හයි ළමයි ඔයාලට කොහමද? ඔයාලා හොඳින් ඉන්නව ඇති කියලා මම හිතනවා. අපි මේ යන්නේ නුවර එළියේ. නුවර එළියේ කියන්නේ දවස් 3කට තමයි අපි යන්න දාගත්තේ මායි හස්බන්ඩ්ුයි. හස්බන්ඩ්ලාගේ ගෙදර ඉඳන් නුවර එළියේ යන්න පැය 3:00ක් වගේ තමයි යන්නේ. අපි දෙන්නා බයික් එකේ ආවේ. බයික් එකේදීත් මාරු ඒ කියන්නේ අපි යන දවසේ තමයිලු නුවර එළියට වහින්න පටන් අරන් තියෙන්නේ. ඔය දැක්කන මීදුම සෑහෙන්න මීදුම පාර පේන්නවත් නෑ යනකොට. ඒ තරම් වැස්ස කියන්නේ ලොකු වැස්සකුත් නෙමෙයි පිනි තමයි වැටෙන්නේ. ඒ වුණාට මීදුම හීතලයි. අපි දැන් යද්දි ජැකට් එකක් දාගෙන ගියේ නෑ. ඔය අපි ඉන්න විලායකට ආවා. මම නම් දන්න තරමින් නුවර එළියේ ඒ විලායක තමයි හොඳම විලායකට තියෙන්නේ. බෙඩ් හොඳයි. මේ පිරිසිදුකම අතින් හොඳයි. මේ අපි දැන් දෙපාරක් ඒ විලායකට ගියා. මේ පොඩි අයියලත් එක්ක එක පාරයි. මේ අපි දෙන්නම තනියම ආපු දෙවෙනි පාර මේ විලායකට. බලන්නකෝ ඉතින් ඔයාලත් එන්නකෝ මගෙත් එක්ක නුවර එළියේ vlogs බලන්න. මාව subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන වීඩියෝ බලන්න. ඉස්සරහට තව ලස්සන වීඩියෝ එනවා. subscribe කරලා තියාගන්නකෝ ළමයි. Rage on that beat, going crazy. දැන් අපි යන්න හදන්නේ හග්ගල මල්වත්ත බලන්න. ඒකට ලෑස්ති වෙලා අපි බයිසිකලෙම තමයි යන්නේ. ළඟයි ඉන්න අපි විලායකට. ඔය මං ඒක ගැන කියන්නේ. ඔයාලටත් එන්න කියලා අපිත් එක්ක මල්වත්ත බලන්න යන්න. අපේ පළවෙනි නැවතුමේ හග්ගල මල්වත්ත තමයි. මේ මල්වත්තට යන්නවත් ඒ තරම් ඒ කියන්නේ අපි හවස ඉතින් ගියා. නැත්තම් ඉතින් මේ අනිත් දවස් දෙකේ ඇවිදින්න තැන් නැති වෙයි කියලා ඉතින් අපි හවසම ගියා ලෑස්ති වෙලා. ඔෂේකුත් දාගෙන මේ වහිනවා එළියේ වැස්සේ තෙමි චූටි පින්නක් යන්නේ. මේ ඒ වගේම මීදුම බයිසිකලේ යන්න තරම්වත් බැහැ මීදුම. අපි දැන් ඉතින් කොහොම හරි ගියා ලස්සන මල් ටිකක් බලා ගන්න. ඔයාලත් එන්නකෝ ඉතින් මේ මල් ටිකේ ලස්සන බලා ගන්න. ඔය දැන් තියෙන්නේ හග්ගල මල්වත්තට අපි ටිකට් අරන් මට මතක විදිහට ටිකට් එක රුපියල් 200 ගාණක් හෝ 300 ගාණක් ටිකට් දෙකක් අරගෙන අපි දෙන්න ඔය යනවා. හරිම ලස්සනයි පටන් ගන්න ඉඳන්ම චූටි මල් පිපිලා හරිම ලස්සනට මල් ටික පිපිලා තිබ්බා. ඒ කියන්නේ සීසන් එක තිබ්බේ අප්‍රේල් වලනේ. අපි ගියේ ජුනි 3-4-5. ඒ වෙනකොටනුත් ලස්සනට මල් පිපිලා තියෙනවා. ඇතුළට මල්වත්ත ඇතුළට යද්දිම දැනෙන්නේ පුදුමාකාර නිස්කලංක බවක්. හැමතැනම පාට මල් වර්ග, එක හැඩේ එක සුවඳ මල් වර්ග ගොඩාක් තිබුණා. මට හිතුනේ මගේ ගෙදරත් මේ වගේ මල්වත්තක් මැද තිබුණා නම් කියලා. ඒ කියන්නේ මේ මල් ටික ඔක්කොම ගලවලා යන්න හිතනවා. රෝස මල් ආයි එක ජාතියේ එක පාට ලොකු මල් අපේ ගෙවල් වල හැදෙන්නේ නැහැ නේ. ඉතින් මෙහෙම ඒ කියන්නේ සීතලත් එක්ක තමයි මේව හැදෙන්නේ. මේ අර සීතලත් ඕන ඇතිනේ ඉතින්. නැත්තම් ඉතින් අපේ පැතිවලත් මෙහෙම හැදෙන්න එපයි නේද ළමයි. ඔයාලත් මන්නම් කියන්නේ සීසන් එකට සෙනඟ වැඩිනේ. අපිට නිදහසේ ගිහිල්ලා බලා ගන්න විදියක් නැහැ. දැන් මේ අපි යද්දි කවුරුත්ම නැහැ. ඒ කියන්නේ 10 දෙනෙක් වගේ හිටියේ නිදහසේ මල් ටික බලලා නිදහසේ ෆොටෝ ටිකක් ගහලා ලස්සන්ට ඒක සතුට විඳලා එන්න පුළුවන්. ඔය බලන්නකො මල් රෝස මල්. අපි ගිය පාර යද්දි එක මලක්වත් තිබ්බේ නැහැ. ආයේ ගස් ටික විතරයි තිබ්බේ. ජුනි මාසේ තමයි මම නම් කියන්නේ හොඳම මාසේ නුවර එළිය යන්න. කිසි කලබලයක් නැහැ. බලන්නකෝ ඔය දම්පාට රෝස මන් දැක්කමයි දම්පාට රෝස එකක් ඒව ලොකුයි. කොහොම තමයි ඉතින් ඒ කියන්නේ ඒ හග්ගල මල්වත්තට ගියාම
හීතල හුළඟක් එනවා ඇඟට. ඒකත් එක්ක ඇවිදගෙන යද්දී ඒ සතුට වචන වලින් කියන්න බැරි තරම් හරියට මේ බලන්නකෝ සුරංගනා ලෝකෙකට ආවා වගේ. ඔයාලත් යන්න ළමයි. තාමත් මල් තියනවා. හැබැයි දැන් නම් පරවීගෙන එන්නේ. මං නම් කියන්නේ ජූනි මාසේ තමයි හොඳම මාසේ නුවරඑළිය යන්න. අපි ගියාම වැස්සත් එක්කනේ. ඒ වැස්සේ ෆීලින් එකත් එක්ක මරු නුවරඑළිය. අපි වැස්සට ගියේ පළවෙනි පාර ඔය නුවරඑළියට. ඔය බලන්නකෝ ඉතින් ලස්සන මලකුත් ඉන්නවා. මේ වගේ ලස්සන තැනකට ආවහම ලස්සන ෆොටෝ ටිකක් නොගෙන ඉන්න බැහැනේ ළමයි. ඒ නිසා ඉතින් මම ලස්සන ෆොටෝ ටිකක් හස්බන්ඩ් කියලා අරගෙන මේව මතක් වෙන්න ෆොටෝ ටිකක් ගහගත්තා. ඒ ෆොටෝ අස්සේ තියෙන්නේ අපි ඒ සතුට වින්ද දැනුණ සතුට නිදහස ඒ වෙලාවේ වින්ද විදිය. බලන්නකෝ ඔය ප්ලාස්ටික් මල් වගේ ළමයි. අල්ලන්න එපා කියලා ගහලා තියෙන්නේ. චුට්ටු චුට්ටු මල්. ඒ වගේම තමයි අපි දෙන්න එකතු වෙලා ගත්ත කපල් ෆොටෝ ටික. ජීවිතේ ලස්සනම තැන් අපිට ගොඩක් ආදරය කරන කෙනා එක්ක මේ විදිහට බෙදා ගන්න ලැබෙන එක කොයිතරම් වාසනාවක්ද නේද ළමයි. හැමදාමත් හිතේ රැඳෙන ආදරණීය මතක ටිකක් අපි හග්ගල මල් වත්තෙන් අපේ ජීවිත පොතට එකතු කරගත්තා. හරිම ලස්සනයි ළමයි. ඔයාලත් ගිහලා බලන්න. බලන්නකෝ මල් වල ලස්සන. ඉතින් ඇවිදලා මහන්සි වුණාට පස්සේ අපි දෙන්නත් එක්කම එකතු වෙලා රසට මොනවා හරි උයා ගන්නවා කියලා හිතුවා. මේ වගේ සීතල දවසකට පරිසරයක ආදරණීය කෙනෙක් එක්ක එකතු වෙලා උයන එකේ තියෙන වෙනස්ම සතුටක් සුවඳ බලද්දිම බඩගිනි වෙනවා ළමයි. මං උයන අතරේ එයා මේ සීතල මඟ හරවා ගන්න පොඩි ඩ්‍රින්ක් එකකුත් ගත්තා. නුවරඑළියේ සීතලට මේ වගේ චිල් එකක් ගන්නවා කියන ළම වෙනම ආතල් එකක් ඒකේ තියෙන්නේ. දවසේ මහන්සි අමතක වෙලා යන අන්තිමට අපි දෙන්න සින්දුවක් දාගෙන හයියෙන් පොඩියට නැතුවා. අපි දෙන්නටම නටන්න බෑ. ජීවිතය කියන්නේ මේ වගේ පුංචි පුංචි දේවල් ළමයි.